අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳු ඓතිහාසික අපකෝට්ටේ රාජමහා විහාරස්ථානය 1415 6 වෙනි පැරකුම්බා රජතුමන් දවස දළදා හාමුදුරුව වැඩ සිටි මහා පුණ්‍ය භූමිය. එදා දළදා හාමුදුරුව පෙරදැර කරගෙන දළදා මහා පෙරහැර සිද්ධ කළ පුණ්‍ය භූමිය. උපසම්පදා මහා පින්කම සිද්ධ කරන පුණ්‍ය භූමිය. සතරවරම් දෙවියන්ගේ විෂ්ණු කතරගම සමන් විභීෂණ යන සතරවරම් දෙවියන්ගේ දේව පෙරහැරවල් සිද්ධ කරන පුණ්‍ය භූමියක්. කඨින චීවර මහා පින්කම සිද්ධ කරන පුණ්‍ය භූමියක්. මහා බල සම්පන්න ජීවමාන සබ්මල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවි දේවතාවුන් වහන්සේලා වැඩ වාසය කරන පුණ්‍ය භූමියක්. මේ පින්බිම තුල 1415 සිට 1467 දක්වා දළදා හාමුදුරුව වැඩ සිටි පින්බිම තුල එදා දළදා මහා පෙරහැර දින වාර්ෂිකව සිද්ධ කළා. 1505 දී පෘතුගීසි ආක්‍රමණ නිසා කෝට්ටේ වැඩ සිටි දළදා සමිඳු සීතාවක රාජධානියට දෙල්ගමු රාජමහා විහාරස්ථානයේ කුරහංගලක දළදා හාමුදුරුව අවුරුදු 22ක් වැඩ සිටියා. පෘතුගීසින්ගෙන් ආරක්ෂා කර ගන්නට ගිරිදුර්ග වනදුර්ග පසු කරමින් කඳුහෙල් පසු කරමින් සෙන්කඩගලපුර රාජධානියට නුවරට දළදා හාමුදුරුව වැඩම කළා. අදත් දළදා හාමුදුරුව ඓතිහාසික සෙන්කඩගලපුර රාජධානියේ මහනුවර වැඩ සිටියත් දළදා හාමුදුරන්ට පූජෝපහාර දක්වන්නට එදා මෙදා තුර මේ මහා දළදා පෙරහැර සිදු කරනු ලබනවා. මේ දළදා මහා පෙරහැර කෝට්ටේ දළදා මහා පෙරහැර අලියතුන් විශාල පිරිසක් සහභාගී කරවගෙන නැටුම් ශිල්පීන් විශාල පිරිසක් එකතු කරගෙන රාජමහා විහාරස්ථ දායක සභාව, තාන්න සංගමය, බෞද්ධ කාන්තා සමිතිය, බෝධි පූජා සමිතිය, උපාසක උපාසිකා සමිතිය, කෝට්ටේ මිරියාන පාගොඩ බැද්දගාන අපේ සතර පේරුවේ දායකාරකාදීන්, දේශීය විදේශීය දායකාරකාදීන් ඔක්කොම මේ පින්කමට එකතු වෙලා මේ දළදා මහා පෙරහැරට ලොකු ශක්තියක් ලබා දෙනවා. මේ දළදා මහා පෙරහැර ආරම්භ කළේ ඉන්පස්සේ 1901 ඇඹුල්ගම ශ්‍රී විමලතිස්ස මහා නායක හාමුදුරුවෝ. එදා මෙදා තුර අවුරුදු 126කට ඉතිහාසයට එකතු වෙන රන් පිටුවක් පෙරලෙන මේ වර්ෂයේ පෙරහැරත් උසස් අන්දමින් සිද්ධ කරන්නට කටයුතු සූදානම් කළා. එනිසා හැම දිනාටම අපේ ප්‍රාර්ථනාව දළදා මහා පෙරහැර බලන්න එන්න. සැප්තැම්බර් මාසේ 3 වෙනිදා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව, සැප්තැම්බර් 4 වෙනිදා උදේ දාණය, දවල් මහා සංඝරත්නයේ විශේෂ දානමය පින්කම්, ඒ වගේම 5 වෙනිදා අපේ රාජමහා විහාරස්ථානයේ සුබ නැකතින් කප් සිටුවීමේ මහා පින්කම, ඊළඟට කුඹල් පෙරහැර, මල් පෙරහැරවල් 3ක්, පාවඩ පෙරහැර, රන්දෝලි පෙරහැර, මහා පෙරහැර, ඒ වගේම දිය කැපීමේ පෙරහැර, ඇතුල් කෝට්ටේ දියවන්නා ඔයෙන් දිය කපලා දේව දානේ පන්සලට ගෙවිදිලා මහා දේව දානයක් සිද්ධ කළා. ගරක් ශාන්ති කර්මය සිද්ධ කළා. දළදා මහා පෙරහැර නිමාවට වෙනවා. ලෝකවාසී හැම දිනාටම, ලක්වාසී හැම දිනාටම දළදා හාමුදුරන්ගේ පිහිට සබ්මල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.